ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම ඔන්න දැන් ඔබ එකතු වෙලා ඉන්නේ චැම්පියන්ස් බ්ලාස්ට් T10 තරඟාවලියත් එක්ක. දැන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ ගෑන් ළමයින්ගේ සිත් වසඟ කරගත්ත හරිම කඩවසම් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුගේ නම සචින් ලියනගේ. අපි චුට්ටක් කතා කරලා බලමු අද දවස ගැන ඔහුට මොකක්ද හිතෙන්නේ කියලා. ඇත්තටම මේ අපිට ආරාධනා කරගෙන ගැන අපි ගොඩක් සතුටු වෙනවා කලාකරුවන් විදියට. මොකද අපිට කලාවේ විතරක් නෙමෙයි අපිට ස්පෝර්ට් කරන්න පුළුවන් ගොඩක් කලාකරුවෝ ඉන්නවා මෙතන. ඉතින් ගොඩක් ඒකෙන් මං හිතන්නේ 80% කියලා ක්‍රිකට් ගහන කට්ටිය. ඉතින් මං හිතනවා මේක හොඳ ආරම්භයක්. ඒ වගේම තමයි ටේප් බෝල් නැන්වීමට කරන ප්‍රොජෙක්ට් එකක් විදිහට මේක දවිද්දී අපිටත් ඕනුණා මේකට එන්න. ඇත්තටම ෂූටින් තියෙන දවස් එහෙම කරන තමයි අපි මෙතෙන්ට ආවේ. මං හිතනවා මේ වගේ දෙයක් නිර්මාණය කරන එක සහ මේ වගේ දෙයක් පටන් ගැනීම පිළිබඳව අපිට තියෙන ලොකු ගෞරවයක් සහ ලොකු කැමැත්තක්. මොකද අපි ක්‍රිකට් වලට ආදරේ. ඉතින් ශ්‍රී ලංකන් ක්‍රිකට් එක වෙනම තියෙද්දි ටේප් බෝල් කියලා කන්සෙප්ට් එකක් එක මේ යන වැඩේ ඇත්තටම අපි ගොඩක් සතුටු වෙනවා සහ ආඩම්බරයි. එතකොට ක්‍රිකට් එක ගත්තම මේ ටේප් බෝල් කියලා කියන්නේ අලුත් ක්‍රීඩාවක් අපේ ලංකාවට. ක්‍රිකට් එක ගත්තම ටේප් බෝල්ද වැඩිපුරම හොඳ ක්‍රිකට්ද වැඩිපුරම හොඳ? ටේප් බෝල් වුණත් වන් බවුන්ස් වුණත් මොනවා වුණත් අපි ක්‍රිකට් වලට ආදරේ. ක්‍රිකට් කියන කන්සෙප්ට් එකට තමයි අපි ආදරේ. මොකද මම හිතනවා පොඩි කාලේ ඉඳන් මාත් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. ක්ලබ්ස් වල ඒ වගේම කැප්ටන්සි කරලා තියෙනවා. ස්කූල් ක්‍රිකට් එක ලෙදර් බෝල් ඒ හෑඩ් බෝල් ඔක්කොම ගහලා තියෙනවා. ඉතින් ක්‍රිකට් එකට ආදරේ හැමෝම මොකද්ද කියලා වෙනසක් නැහැ. අපි ක්‍රිකට් වලට ආදරේ. ඒ වගේම තමයි අපි ඉතින් සතුටුයි ටේප් බෝල් කියන මේ කන්සෙප්ට් එක ලංකාවට අඳුන්ලා දීම ගැන. ඒක තමයි අපි උදව් වෙන්න මේ ආවේ සහ අපිට ඒක සතුටුයි. ඒ වගේම තමයි ලංකාවේ ටේප් බෝල් සෙල්ලම් කරන්නේ ගොඩක් දුෂ්කර පැතිවල ඉන්න ගොඩක් ගම්වල ඉන්න ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමේ අවස්ථාවක් නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්. එතකොට ශ්‍රී ලංකා ටේප් බෝල් ආයතනය විසින් එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ලබා දෙන දායකත්වය ගැන මොකක්ද කියන්න හිතෙන්නේ? ඇත්තටම හොඳයි ඒක. මොකද මම හිතනවා ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ කොළඹ විතරක් නෙවෙයි. ක්‍රීඩකයෙක් හැමතැනින්ම ලංකාවේ හැමතැනින්ම බිහි වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒකට පාරක් හදලා දෙන එක ඇත්තටම ගොඩක් වටින දෙයක් කියලා. ඉතින් මම ටේප් බෝල් කවුන්සිල් එකට මම තෑන්ක් කරනවා මේ දේ සාර්ථක කරගන්න කියලා. ඉතින් ඒ විදිහට අද ක්‍රීඩා තරගයේ හොඳින් ක්‍රීඩා කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you.